YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 අප්‍රේල් මාසයේ මීන ලග්නයට කෙසේද බලමු. මීන ලග්නය තුල සිකුරු ග්‍රහය උච්චව මාළවි යෝගයෙන් සිටින නිසා සිතට මෙන්ම කයටද සැපවත් වේ. ශරීර සනීපයට අවශ්‍ය දේ පහසුවෙන්ම ලැබේ. මොනෑම හේතුවකින් හෝ මහත් සතුටක් ඇතිවීමට කරුණක් යෙදේ. එය ලාභයක් ලැබීමට නියමිතයි. විවාහ වූ පිරිමි අයෙකු නම් තම භාර්යාවට හිතවත්කම් ලැබිකම් ආදර සම්බන්ධතා වැඩි වේ. ආදායම් හොඳට ලැබේ. ආදායම් වැඩි කරගත හැකි මාර්ග වැඩි කරගනී. ප්‍රීතියත් ලාභත් ලැබෙන්නට හේතු පවතී. හොඳ ආහාර පාන ලැබෙන කාලයකි. අලංකාර ඇඳුම් පැළඳුම් ලැබේ. දුර බැහැර ගමන් බිමන් යාමට හොඳම කාලයක් වේ. තිබුණ බාහිර අභ්‍යන්තර කරදර මග හැරී යාමට සිදුවේ. ගෙදර දොර යම්කිසි අඩදබර ආදියෙන් තිබුණා නම් ඒවා මග හැරී ගොස් අසනසීමක් ඇති වෙයි. ඔබ තවම විවාහ වී නැති හෝ සුදුසු වයස නම් මංගල යෝජනා ඉදිරිපත් වෙයි. මේ කාලයේ සිදුවන විවාහ යෝජනාවලට ලස්සන අය හමු වෙයි. නමුත් ඇතැම් අය Tamanට වඩා වයස අය විවාහ කර ගැනීමට මේ මාසයේ උත්සාහ ගන්නට පුළුවන්. දෝෂාරෝපණයකට අසු වේ. හදිසි අනතුරු වලින් සාධන තුවාල ආදියට හේතුයි. හේතු මතයට ආලයට හෝ විවාහයට බැඳීමකට සිත දුවන කාලයකි. න්‍යායක හෝ හිතවතෙක් අමනාප වන්නට ඉඩ තිබේ. මේ මාසයේදී අනුන්ගෙන් කීමට වැඩ කිරීමට යාමේදී ඉතා සිහි බුද්ධියෙන් නොකැලෙන රැවටිලි වලට අසු වෙන්නට හේතුත් පවතී. මුදල් හදල් ඉතාමත් ප්‍රවේශයෙන් භාවිතා කරගන්න. රුධිර පීඩනය, තෙහෙට්ටුව, බඩේ රුධා සහ පපුවේ වේදනා, ඇදුම රෝගය ආදියෙන් පෙළෙන්නට පුළුවන්. ඉක්මනින් තරහ යන ගතිය නිසා අරුමුණක් නැති වෙහෙස කර ගමන් බිමන් යෙදෙන්නට පුළුවන්. මතභේද කලහ ආදිය නිසා සිතෙහි කලබල මතු කරයි. සාද ඇරයුම් ආදියෙන් gedara සිටිය යුතුය. අප්‍රේල් 15-18 අතර මීන ලග්න ඔබ වතුරෙන් අනුතරක් පවති පරිස්සම් වන්න. මීන ලග්න ඔබේ ජන්මපත්‍රයේ සඳු හේවත් චන්ද්‍රය ලග්න භාවයේ හෝ හයවන භාවයේ සිටින අයට අපල ඇති කරයි. මීන ලග්න ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වීමට ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.